අනේ කවුද අර දෙන්න? වාදී අමුතු විදියට බලන් ඉන්නේ. වා අඳුරන කවුරු හරිද? ආයේ මම දන්න කෙනෙක් චාමර ඉස්කෝලේ යාළුවෙක්. එයාට කන් ඇහෙන්නේ නැහැ. පොඩි ආබාධිත ගතියක් තියෙනවා. එයා පව්. අපි ඉක්මනට මෙතනින් යමු චාමර. දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යෙන්ම ලැබෙනවා. සමහර විට මට ඒ වාසනාව නැති වෙන්නේ නැති. ඒ නිසාම වෙන්නේ නැති මට අද සානිව වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න ලැබෙන්නේ. මං ආදරය කරපු කෙනා මම දාලා ගියාට මගේ හොඳම යාළුවා නම් මම කවදාවත් තනි කරේ නැහැ. මගේ යාළුවාගේ ශක්තියයි බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයත් එක්ක මගේ ජීවිතේ නොහිතපු විදිහට වෙනස් වුණා. දවසක් මම පන්සලට යනකොට මටවත් හිතා ගන්න බැරි පුදුම දෙයක් සිද්ධ වුණා. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේටත් ගන්න ගොඩාක් දේවල් තියෙවි. අවසන් වෙනකම් බලන්න. කසුන් අර බලපන් අතන කවුද ඉන්නේ කියලා. අඩෝ මං අවුරුදු ගානක් ආදරය කරපු ශානි නේද බං? ඔව් ඔව් බං ශානි තමයි. අපිට දැන් එයා වැඩක් නැහනේ. ඒ කෝබන් එයා බැදලා හිටපු කෙනා? ඔබට අමතකුණාද බං? ඒක උඹව දාලා ගියේ කන් ඇහෙන්නේ නැහැ කියලානේ. එයා මට මොන දේ කරත් මම එයාට ගොඩක් ආදරය කරා. මං ටිකක් ඇත්තේ කතා කරලා එන්න. මගේ කන් දෙක දැන් සනීප එක දැනගත්තොත් එයා ගොඩක් පුදුම වෙයි. අවුරුදු ගාණක් ගිහිල්ලත් ආදරය කරපු දෙන්නෙක් ආපහු මුණ ගැහෙද්දි දැනෙන හැඟීම නම් අනේ මන්දයි ඉතින්.